අද මං ඔයාලට ඇවියට ගේම් එක ප්ලේ කරන්න පොඩි ට්‍රික්ස් ටිකක් කියලා දෙනවා. ඉතින් මං හිතනවා මේ ට්‍රික්ස් ටික පාවිච්චි කරලා ඔයාලට කලින් ලොස් වුණා නම් පොඩි හරි ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද මම මේ ක්‍රම ටික පාවිච්චි කරලා ප්‍රොෆිට් එකක් අරගෙන තියෙනවා. මම වීඩියෝ එකෙත් පෙන්නනවා කළාම. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද මේ ට්‍රික්ස් ටික සහ මේවා පාවිච්චි කරලා කොහොමද ඇවියටගේමකින් ප්‍රොෆිට්ටක් කරන කරන්න කියලා. දැම්ම මුලින්ම කියල දෙන්න මේක කොමද හරියටම රෙජිස්ට වෙන්න කියලවාලට මුලින්ම කරන්න ඕන මෙන්න මෙත තියෙන උඩම තියෙන රෙජිස්ට්‍රේෂන් කියන බට්න කලික් කරන්න ඒ කලිකරන් පස්ස අපිට ඔප්ෂන් තුනක් දීලා තියෙනවා. මේකින් වාලා තෝරගන්න ඕන වන් කලික් කියන ඔප්ෂන් එක ඒක වාලා ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ දේවල්ටයක් අපිට ෆිල් කරන්න එනවා. මෙතන දේවාලා කාන්ට්‍රේක දෙන්න ඕන ශ්‍රී ලංකා, ඊට පස්සේ කරන්සි එක ශ්‍රී ලංකන් රුපී. ඊට පස්සේ අපිට තුන්වෙනිට මෙතන බෝනස් කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒකට ගියයින් පස්සේ ඔයාලට පේනවා ඇති එතන බෝනස් එකක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේ බෝනස් එකත් අරගන්න. ඒකෙදි ඔයාලට පළවෙනි ඩිපොසිට් 4ට 200ක බෝනස් එකක් ගන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා ඒකත් අරගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මෙන්න මෙතන ප්‍රොමෝ කෝඩ් කියලා තියෙනවා. ඒකට ඔයාලා දාන්න ඕන මම මෙතන දැන් ස්ක්‍රීන් එකකින් ඔයාලට දාන ප්‍රොමෝ කෝඩ් එක මෙන්න මෙතනට දාන්න. ඒක දාලා ඉවර වෙලා ඊට පස්සේ මෙතන ටර්ම්ස් කන්ඩිෂන් ඒ දේවල් වල ටික් එක දාගෙන යන්න ඔක්කොටම ඇග්‍රී කියලා ඊට පස්සේ රෙජිස්ටර් ක්ලික් කරන්න. රයිට් ඊළඟට අපිට මේ වගේ රීකැප්චර් ෆෝරම් එකක් එනවා. ඒකත් ඔයාලා හරියට ෆිල් කරන්න. මෙතෙන් දැන් මට තෝරන්න ඇවිල්ලා තියෙන බයිසිකල්ස් ඔයාලා මේක සාමාන්‍යයෙන් දන්න දෙයක්. ඒ හින්දා මේ ඒක හරියට ඔයාලා කරන්න. අන්ද මේ විතර බයිසිකල්ස් ටික සිලෙක්ට් කරලා ඉවර වෙලා රයිට් ඊට පස්සේ මෙන්න මේ දේ රෙජිස්ට්‍රේෂන් සක්සස්ෆුල් කියලා මැසේජ් එකක් එක්ක අපිට යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එකක් එනවා. මම මේක මේ බ්ලර් කරලා තියෙන්නේ මොකද ඒක මගේ පර්සනල් එකනේ. ඒ හින්දා ඔයාලා ඒක අනිවාර්යයෙන්ම ස්ක්‍රීන්ෂොට් එකක් හරි එමන් නැත්නම් මේක කොපි කරලා කොහේ හරි වෙන තැනක පේස්ට් කරලා හරි තියාගන්න. ඒක අපිට අවශ්‍ය වෙනවා. මුලින්ම කියන්න ඕනේ ඔයාලා දැන් මේක සෙල්ලම් කරන්න යනවා නම් අනිවාර්යෙන් බෙට් කරන්න යන්න කලින් හොඳ වෙලාවක් තෝරගන්න. ඒ කියන්නේ වෙලාවක් තෝරගන්න කියන්නේ මේකේ තියෙන දැන් මේ කලින් බෙට් වෙයි ගියපු විදිහ බලලා කොච්චර රන් එකක් ගිහිල්ලා තියෙනවද කියලා බලලා ඒව බලලා තමයි ඔයාලා හොඳ වෙලාවට ටයිම් එකක් තෝරගන්න ඕනේ. ඒක අර කොයි වෙලාව වෙයිද කියන්න හරියටම කියන්න බෑ. ඒ හින්දා ඔයාලා හොඳ වෙලාවක් සෙට් කරගෙන බෙට් එක දාන්න. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් හොඳ වෙලාවක් සෙට් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ වෙලාවට ප්ලේයර්ස්ලාත් ඉන්නවා ගොඩක්. අනිවාර්යෙන් ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්න වෙලාවත් තෝරගන්න. දැන් මෙතන ගත්තත් ඔයාලට පේනවා ඇති ප්ලේයර්ස්ලා 900 ගාණක් විතර ඉන්නවා කියන්නේ බෙට් 900 ගාණක් විතර දානවා. ඉතින් අන්න ඒ වගේ ටයිම් එකක් තෝරගන්න. ඒ වගේ වෙලාවකට අනිවාර්යෙන්ම හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොං රන් යන වෙලාවක් ඒක. දැන් මම ඔයාලට පෙන්නන්න මෙතන උනත් ඔයාලට පේනවා ඇති දැන් මේ ලොං රන් එකක් ගිහිලා තියෙනවා 38යි ගාණක 13යි ගාණ 10යි ගාණ 21යි ගාණ ඊට පස්සේ හාෆ් රන් එහෙමත් ගිහිලා තියෙනවා අතරින් පතරින්. ඔය දැන් උනත් පේනවා ඇති දැනුත් යනවා 10 ගානක් වෙනකම් යනවා 12 දී ෆ්ලිප් වේ වුණා. ඉතින් ඒකේ හින්දා ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්න වෙලාවක් අනිවාර්යෙන් තෝරගන්න. එතකොට අපිට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් වෙලාව ලොං රන් එකක් යනවා කියලා. දැන් උනත් ඔයාලට පේනවා ඇති මේ ලොං රන් යන ටයිම් දැන් මේක හාෆ් ගියා. රයිට් අපි දැන් බෙට් එකක් දාමු. මම මේ දෙකම බෙට් කරනවා. රයිට් දැන් මම මෙතනදී මේ දෙකටම බෙට් කරා. ඔයාලත් අනිවාර්යයෙන්ම බෙට් දාද්දී අනිවාර්යයෙන්ම දැන් ඔයාලා උඩට 20ක් බෙට් කරනවා නම් පල්ලෙහාට අරන් 50කටවත් බෙට් කරන්න මේ කරලා තියෙනවා වගේ. ඒ කියන්නේ හාෆ් රන් එකක් ගිහලා ලොස් වුණා පල්ලෙහා බෙට් එකෙන් අපිට ඒක කපා ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ෂේප් එකට. ඔයාලා දැන් දකින්න ඇති 32යි ගාන කරන්න ගියා ලොං රන් එක. රයිට් අපි ඊළඟ රවුන්ඩ් එකේදී බෙට් එකක් දාලා බලමු. අපිට කොච්චර ලොං රන් එකක් ගන්න පුළුවන් වේද කියලා. දැන් මේ ටයිම් එක දැන් මම සෙල්ලම් කරන්නේ මේක උදේ 10යි 4ට 10 කියමුකෝ 10ට තමයි මම මේකට ආවේ. දැන් මේ ටයිම් එක ගත්තොත් ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නවා සහ ලොං රන් ගොඩක් යන වෙලාව. ඔයාලට මගේ බැලන්ස් එක පේනවා ඇති කලින් 2001ක් වගේ තිබ්බේ දැන් 2100 ගාණක් තියෙනවා.
ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔයාලා මේක සෙල්ලම් කරනවා නම් අනිවාර්යෙන්ම ඔහේ නිකම් බෙට් කරගෙන යන්න එපා. ඒ කියන්නේ සමහර වෙලාවට එකපාරක් ඔයාලට හොඳ ලෝන් රන් එකක් දෙකක් වැදිච්ච ගමන් හිතනවා අම්මට සිරි මේ වෙලාව හරිම හොඳයි මේ බෙට් එක දාමු දිගටම දාමු කියලා හිතාගෙන දානවා. එහෙම දැම්ම ගමන් ඔයාලට වෙන්නේ නිකම්ම ඔයාලා දන්නේ නැතුවම ඔයාලා ලොස් වෙලා යනවා. දැන් මේ වගේ දැන් මම දැක්කනේ මේ රවුන්ඩ් එක මම ස්කිප් කරා. මොකද ඒක අනිවාර්යෙන්ම පොඩි රන් එකයි යන්නේ. ලෝන් රන් එකක් යන්නේ නැති හින්දා. ඒ හින්දා මේ අනිවාර්යෙන්ම ඔයාලා පොඩ්ඩක් ඒ කියන්නේ එකපාර ලෝන් රන් එකක් ගියා නම් හරි පොඩ්ඩක් ඉඳලා රවුන්ඩ් දෙක තුනක් අතහැරලා බලන්න කොහොමද ඒක යන්නේ. ඊට පස්සේ ගියපු රවුන්ඩ් එක කොහොමද ගියේ කියලා බලන්න. ලෝන් රන් වැදුනද හාෆ් රන් වැදුනද කියලා බලලා ඊළඟ බෙට් එක ඔයාලා දාන්න. දැන් ඔයාලා දකින්න ඇති 2182යි 749ක් තියෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මම ඒක ප්ලේ කරන්නක වුණත් මම එක දිගට බෙට් කරගෙන යන්නේ නැහැ. පොඩ්ඩක් රවුන්ඩ් සමහර වෙලාවට බෙට් එකක් දාලා වෙලා කලෙක්ට් කරගන්න පස්සේ රවුන්ඩ් එකක් දෙකක් විතර ස්කිප් කරන ඒවා සමහර වෙලාවට ලොන් රවුන්ඩ් වෙනවා. මොනවාට ප්‍රශ්නයක් නැහැ. අපි ඒක ඉවසීමෙන් සෙල්ලම් කරන්න ඕනේ. නැත්නම් අනිවාර්යයෙන්ම ඉතින් ලොස් තමයි. ඔන්න මම ආයි කියනවා සමහර වෙලාවට ඔයාලා ලොකු රන් එකක් මිස් වෙන්න පුළුවන්. එහෙම වුණාට කමක් නැහැ. ඔයාලා අනිවාර්යෙන් පොඩ්ඩක් ඉවසගෙන ඉඳලා සෙල්ලම පොඩ්ඩක් දැනගෙන හරියට කරන්න. නැත්නම් ඉතින් ඔයාලට තමයි අසුදා වෙන්නේ පස්සේ. දැන් ඔයාලට පේනවා ඇති දැන් මම මේ කතා කර හිටියේ ඉඳ මට මේක මග ඇරුණා. ඒක 100 තිබ්බේ නැති හින්දා. ඔයාලට පේනවා ඇති මේ දැන් මෙච්චර මේ වගේ 100 200 පවා ලොන් රන් යනවා. ඒකත් මම ටෙක් කරන්න දෙපේ. මේ ලොන් රන් යද්දි 100 පන්නලා යනවා. ඔය දැනුත් ගියේ 100 ගාන. මට දැන් මේ කතා කර හිටියේ හින්දා මේක දාන්න අමතක වුණා. දැන් ඔයාලට පේනවා ඇති කලින් පොඩ්ඩක් ලොස් වුණා. ඒ ලොස් වෙච්ච එක ටක් ගාලා මං හදාගත්තා. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලා පුළුවන් තරම් ඔයාලගේ මේන් බැලන්ස් එක ඒ විදිහටම තියාගන්න try එකක් දෙන්න. දැන් මේ බෙට් කරන විදිහත් එක්ක ඔයාලගේ මේන් බැලන්ස් එක ඒ විදිහටම තියාගන්න බලන්න. එතකොට ඔයාලට ලොන් රන් එකක් යනකම් ෂේප් එක ඇදගෙන යන්න පුළුවන්. නැත්තම් ඉතින් මේ අපරාධය. රයිට් ඉතින් මෙන්න මේ ට්‍රික්ස් ටික පාවිච්චි කළා තමයි ඔයාලට ඇවියට ගේම් එක හරහා මම ප්‍රොෆිට් එකක් earn කරන්න දී කියලා දුන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අපිට මේ පොඩි ක්‍රම ටිකක් තියෙන්නේ මහ ලොකු ට්‍රික්ස් නෙමෙයි. මේකෙදි මම කියලා දුන්නේ ඔයාලට මේක හරියට සෙල්ලම් කරන්න ඕනේ කොහොමද කියන එක තමයි. ඉතින් ඔයාලට පේන්නේ නැති මම ඒකෙන් පොඩි ප්‍රොෆිට් එකකුත් earn කරලා පෙන්නුවා ඔයාලට. ඒ අතරමැද්දේ ලොස් වුණා. ඒ ලොස් වෙච්ච එක ඔයාලා දකින්න නැති මම කොහොමද ට්‍රක් ගාලා හදාගත්තේ කියලා. ඉතින් ඒ විදිහට තමයි මේක ප්ලේ කරලා පොඩි ප්‍රොෆිට් එකක් earn කරන්නේ. ඉතින් හැමදාමත් කියනවා වගේ වීඩියෝ එකෙදිත් කිව්වා මුලදිත් කිව්වා ඔයාලා මේක සෙල්ලම් කරනවා නම් කලබල වෙන්නේ නැතුව ඉවසීමෙන් සෙල්ලම් කරන්න. එතකොට ඔයාලට සාමාන්‍ය මට්ටමක මුදලක් උපයන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔයාලා ලොස් වෙන එක විතරයි වෙන්නේ. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕන. ඔයාලට ඔයාලගේ Triple A Stars account එකට cash deposit කරන්න හෝ withdraw කරගන්න ඕන නම් ටක් ගාලා අපිව contact කරගන්න. අපි හරහා ඔයාලට පුළුවන් ඉක්මනටම ඔයාලගේ account එකට cash withdraw සහ deposit කරගන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට සුබ දවසක්.